හායි කඩ්ඩියම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් මං අද වෙනස්ම විදිහ වැඩක් කරා. නිවාඩු දවස ගෙදරට වෙලා ඉන්න නිසා කෑමක් හදන්න හිතුවා. ඉතින් මේ කෑම හදන්න මට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි දැන් මේ ඔයාලට පේන්නේ. ඔයාලා ඉතින් බලන්නකෝ අද මම මොනවද හදන්නේ කියලා. මම මේකේ නම මුලින්ම කියන්නේ නෑ. මෙන්න මේ විදිහට මම ලූණු, අමු මිරිස්, කරපිංචා, සුදු ලූණු, රම්පේ මේ විදිහට පොඩියට කපලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පිටි ටිකක් ගන්නවා. ඒ ටික භාජනයකට දාලා මම ලුණු ටිකකුත් ඒකට එක් කරනවා. ඊට පස්සේ කහකුරු ටිකකුත් අපි දාගන්න ඕනි. ඊට පස්සේ අපි වතුර ටිකක් දාගන්න ඕනේ මේකට. වතුර දාගෙන කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරන්න ඕනේ. ඉතින් වතුර මදි වගේ නම් තව වතුර දාගන්න ඕනේ. මම වතුර ටිකක් තව දැම්මා. ඒත් වතුර මදි වගේ මේක නිකන් දියාරු ගතියට තියෙන්න ඕනි. ගොඩක් දියාරු වෙන්නෙත් නැතුව. ඒ නිසා වතුර ටික ටික දාගන්න ගමන් මම මේක කලවම් කරා. අතින් කලවම් කරන්න ගත්තා. අර චූටි කැට කැට වගේ තියෙන නිසා ඒවත් දිය වෙන්න ඕනි හොඳට. ඒ නිසා මම අතින් ඒ ටික දිය කරා. පස්සේ දිය කරලා මේක අපි පෙරා ගන්න ඕනේ. මේකට මේ බිත්තරයකුත් ඇඩ් කරන්න ඕනි. මම ඒක පස්සේ ඇඩ් කරා. ඒක මේ වීඩියෝ කරන්න නම් බැරි වුණා මට. මේ විදිහට හොඳට මේකේ තියෙන කැට ටික දිය කරගන්න ඕනේ. මේ මිශ්‍රණය පැත්තකින් තියලා අපි ඒක ඇතුළට දාන පිරවුම හදාගන්න ඕනේ. මම ඒකට තම්බාගත් බිත්තර දෙකක් ගත්තා. තව තම්බාගත් අලත් ඕනේ. මම ඒවා හැබැයි වීඩියෝ කරේ නැහැ. මෙන්න මේ විදිහට මේක මේ ගැරුප්පකින් හරි හැන්දකින් හරි මොකකින් හරි හොඳට චූටි කෑලි වෙනකන් මේව කරගන්න. හොඳට පොඩි කරගන්න. තාච්චියකට තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙන්න තියන්න. ඊට පස්සේ තෙල් ටික හොඳින් රත් වෙනකොට කපාගත්ත සුදු ලූණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, බීලුණු මේ ටික එකතු කරගන්න. මුලින්ම ටිකක් අර ටික තෙම්පරාදු වෙනකොට පස්සේ වගේ බීලුණු ටික දාගන්න ඔයාලා. ඊට පස්සේ බැදීගෙන එන මේ මිශ්‍රණයට මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එහෙම දාගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳට කලවම් කරන්න. බැඳිලා ඇති වගේ හිතුනහම මේකට මේ අල ටික එකතු කරන්න පුළුවන්. ඒ වගේ
මොකද මට මේවා හදන්න කලින් මුලින්ම වීඩියෝ එක ගන්න බැරි වුණා. ටිකක් හදලා ඉවරනාට පස්සේ තමයි මම වීඩියෝ එක ගත්තේ. ඉතින් මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා මේක රත් වෙනකොට තෙල් චුට්ටක් දාලා ඒක හොඳට වටේ මෙන්න තෙල් ටික ගාගෙන අපි අර හදපු මිශ්‍රණය ඒකට දාන්න ඕනේ. දාලා අපි ඒ රොටිය වගේ එක හදා ගන්න ඕනේ. ඒකට කියන නම නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ රොටිය වගේ එක හදා ගන්නවා. මේක ඉතින් අර ටිකක් ගින්දර අඩුවෙන් දාලා වගේ මේ ඒක පුච්ච ගන්න ඕනේ අපි. පොඩ්ඩක් ඉතින් අවධානයෙන් ඉන්න ඕනේ. අපි ඉතින් ගෑස් එකේ වැඩ කරන් දැක්කා නේද මේක පිච්චිලා වගේ තුන් දාන්න ගත්තා. මම ටක් ගාලා මේක බාගත්තා. ඊට පස්සේ අර මේ හදාගත්ත පිරවුම අපි ඒක මැදට දාලා මෙන්න මේ විදිහට බලන්න දාලා අන්න අර විදිහට ගානට නවා ගන්න ඕනේ. ඔයාලට මේක මේ වගේ මේ අර වගේ රොටි ටික කලින් හදලා ඊට පස්සේ නිවුනට පස්සේ මේ විදිහට ගානට මේ මිශ්‍රණය මැදට දාලා හදා ගන්න පුළුවන්. එතකොට ලේසි ඇති. මේ වෙලාවේ මගේ නම් අතත් හොඳටම පිච්චුණා මේක හදන්න ගිහිල්ලා. මෙන්න මේ විදිහට ලස්සනට ඉතින් මේක නවා ගන්න ඕනි. මම නවපු ටික නම් පොඩ්ඩක් අවුල් ගියා. ඒක ලස්සනට ආවෙත් නැහැ. සමහර ඒවා කැඩුනා. ඉතින් කමක් නැහැ. මේ ඉතින් මම නිකන් හදපු දෙයක් නේ. ඊට පස්සේ අපිට තව ඕනි වෙනවා තව බිත්තර දෙකකුයි බිස්කට් කුඩු ටිකකුයි. මෙන්න මේ වගේ අරගෙන බිත්තර දෙක භාජනයකට කඩා ගන්න ඕන. මේ ඉතින් මම මේක කඩා ගන්න ඕන වෙලාවේ ඊට පස්සේ බිත්තර දෙක හොඳට මේ වගේ කලවම් කරගන්න ඕනේ. අර පෙන එනකම් වගේ මේක හොඳට මෙහෙම කරලා මේ හැන්දකින් කලවම් කරගන්න ඔයාලා. ඊට පස්සේ මේ බිත්තර මිශ්‍රණයට අර අපි හදාගත්ත රෝල් එක ඒකට දාගන්න ඕනේ. මෙන්න මේ වගේ දාලා මෙන්න මෙහෙම හොඳට බිත්තර සාරු ඒකේ දවටන්න ඕනේ. ගොඩක් හොඳට දවටලා අරගෙන මෙන්න මෙහෙම අපි බිස්කට් කුඩු එකට ඒක දාලා බිස්කට් කුඩු හොඳට තවර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට අතින් බිස්කට් කුඩු තවර ගන්න යාලා. ගොඩක් හොඳට මේ බිස්කට් කුඩු එහෙම තැවරිලා ආවට පස්සේ අපිට මේක හොඳට හදා ගන්න පුළුවන්. ඒ විදිහට මම අනිත් ටිකත් හොඳට මේම හදා ගන්නවා.
පස්සේ මෙහෙම රත් වෙන තෙල් ටිකකට අපි මේ හදාගත්ත රෝල් එක තෙල් ටික හොඳට රත් වෙනකොට මේ වගේ දාලා බෙද ගන්න ඕනි. දැන් ඉතින් ඔයාලා දන්නවා මේ මොනවද මම හදන්නේ කියලා. මම නම කිව්වේ නැති වුණාට මම මේක හැදුවේ ඉතින් හවස නිකන් මම කම්මැලිකමේ ඉන්න නිසා. මේ හැබැයි ඒක හොඳට ආවා. ඉතින් රසට තිබ්බා. අපේ ගෙදර අය රසයි කියලා මේක කෑවත් එක්ක මෙන්න මේ විදියට අඩු බිත්තරේ අපි මේක හොඳට බෙද ගන්න ඕනි. අර රන්වන් පැහැ කියන්නේ අන්නේ පැහැ එනකම් බෙද ගන්න ඕනි. ඒ විදිහටම බෙද ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට ඔක්කොම ටික බෙදගත්තා. මේ තියෙන්නේ හදාගත්ත කෑම වර්ගයේ රෝල්ස් තමයි මම හැදුවේ. ඉතින් හොඳට ආවා ඒක. ඔයාලත් මේ විදිහට මේ වගේ කෑමක් හදන්න try කරන්න කියලා මම කියනවා. ඉතින් අදට මගේ මේ vlog එක ඉවරයි. දිගටම මාත් එක්ක මේ වගේ vlogs බලන්න එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. පරිස්සමින් ඉන්න හැමෝම